දවසේ අලුත් වෙන පුවත් දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් මේ දිනවල කවුරුත් වාහනවල මිල ගණන් සම්බන්ධව කතා කරනවා. ඒ වගේම වැඩියෙන් කතා කරන්නේ BYD වාහන සම්බන්ධව. ඉතින් BYD වාහන ගෙන්නූ දවසේ ඉඳලම එක ප්‍රශ්න ආවා. රේගුවෙන් නිදහස් කිරීම සම්බන්ධව, ඒ වගේම මෝටර් ධාරිතාව සම්බන්ධවත් ප්‍රශ්න ආවා. යලිත් ප්‍රශ්නයක් පැන නැගිලා තියෙනවා. ඒ BYD මෝටර් ධාරිතා ගැටලුව උග්‍ර වී ඇති බව තමයි දැනගන්නට ලැබී තිබෙන්නේ. ශ්‍රී ලංකාවේ BYD ආනයන කරුවන ජෝන් කිල්ස් සමාගම විසින් BYD ඇට්ටෝ 3 මෝටර් රථ ගෙන්වා බෙදා හැරීම සම්බන්ධව ප්‍රශ්නයක් පැන නැගී තිබෙනවා. මේ අතර මෙම ප්‍රශ්නයට මෙම වාහන ඇනවුම් කර පාරිභෝගිකයින්ට ඉතාමත් අපහසුතාවයට පත්ව ඇති බව තමයි සඳහන් වෙන්නේ. ශ්‍රී ලංකා රේගුව විසින් මෙම ප්‍රශ්නය නිසා මෙම BYD ඇට්ටෝ 3 මෝටර් රථ බෙදා හැරීම ප්‍රමාද වන බව දැනුම් දීලා තියෙනවා. ඉතින් ඒ වගේම විකල්ප 3ක් සහිත ලිපියක් යොමු කර ඇති බවත් සඳහන් වෙනවා. එනුම්කරුවන්ට විකල්ප භාවිතා කරන ලෙසට ජෝන් කිල්ස් සමාගම දැනුම් දීලා තියෙනවා. ඇත්තටම පසුගිය කාලයේදී මෙම BYD ඉලෙක්ට්‍රොනික මෝටර් රථ බහුලව ගෙන්වීමට මෙම සමාගම කටයුතු කළා. නමුත් කිහිපවරකදීම මෙම වාහන නිදහස් කර ගැනීමේදී විශාල ප්‍රශ්නවලට මුහුණ දීමට මෙම සමාගමට සිදු වුණා. ඒ කියන්නේ රේගුවෙන් නිදහස් කරනකොට ඉතා විශාල ප්‍රශ්නවලට මුහුණ දීමට සිදු වුණා. කෙසේ වෙතත් මෙම ප්‍රශ්න නිසා පාරිභෝගිකයින්ට ඉතාමත් අපහසුතාවයට පත්වන බව තමයි මෙම සමාගම දැනුම් දීලා තියෙන්නේ. ඉතින් කෙසේ වෙතත් මෙම BYD මෝටර් රථ මිලදී ගැනීමට පෙළඹී සිටින පාරිභෝගිකයින්ට මෙම ගැටලුව ඇත්තටම ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඒ වගේම දිගින් දිගටම මෙම මෝටර් ධාරිතා ප්‍රශ්නය පැන නැගුණහොත් පාරිභෝගිකයින් මෙම BYD මෝටර් රථ මිලදී ගැනීමට පෙළඹෙන්නේ නැහැ. එම නිසා එම සමාගම විසින් එම ප්‍රශ්නයට විකල්ප සෙවිය යුතුයි. නැත්නම් පාරිභෝගිකයින් වෙන වාහන මිලදී ගන්න පෙළඹෙනවා. ඉතින් අපි බලමු ඉදිරියට මොකද වෙන්නේ කියලා. ඉතින් මේ ගැන වැඩිදුර තොරතුරු දැනගත් ඊපස්සේ අපි ඔයාලට අරගෙන එන්නම්. ඒ වගේ මේ වගේ අලුත් තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න.